නුවරට හයිවේ එකේ යන සිහිනය වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔයා මේ දකින්නේ වැඩ නතර වෙලා තිබිලා නැවතත් වැඩ ආරම්භ වුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ වේයන්ගොඩ අතර කොටසක් තමයි. මුලින්ම කියන්න ඕන අපිට ගිහිල්ලා වීඩියෝ කරන්න අවසර නැහැ. මෙන්න මේ වගේ දුම්රිය ගමන් කරන ගමන් පේනවා. ඒ ටික තමයි මේ වීඩියෝ වෙන්නේ ඔයාලා දකින්නේ. ඉතින් ලොකු ප්‍රදේශයක් ආවරණය වෙනවා මේ වීඩියෝ එකෙන්. ඔයාට බලා ගන්න පුළුවන් විවිධ තත්ත්වයන් යටතේ රටේ මුදල් නැතිකම, ඒ වගේම පාරිසරික තත්ත්ව වාර්තාවල් වල තිබිච්ච ගැටලු, මේ දේවල් එක්ක මේ ව්‍යාපෘතිය දැවැන්ත ව්‍යාපෘතියක්, රටට අවශ්‍යම කරන ව්‍යාපෘතියක් අතරමඟ නතර වෙලා තිබුණා. ඉතින් නතර වීම හේතුවෙන් යම් ගැටලු තියෙනවා. ඉතින් මේ ගෙනාපු දේවල් දි รา පත් වෙලා තියෙන්නේ, කොන්ක්‍රීට් කණු මේ යකඩ එහෙම දි รา පත් වෙලා තියෙන්නේ. අමතර මුදලක් වැය කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මේ කාලයක් නතර වෙලා තිබුණු දේවල් වලින් විනාශ වුණු දේවල් නැවත යථා තත්ත්වයට පත් කරන්න, විශේෂයෙන්ම කොන්ක්‍රීට් කණු වල තියෙන යකඩ වගේ දේවල් දැන් දිරලා ඉවරයි. ඉතින් මේ දේවල් වලට අමතර මුදලක් වියදම් කරන්න වෙයි. ඉතින් මේ දකින්නේ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ගම්පහත් වේයන්ගොඩත් අතර ඒ කොටසේ වැඩ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ. වැඩ කටයුතු ටික ඉක්මනින් ඉවර වුණොත් මේ අතර කොටසේ අධිවේගී මාර්ගයේ ගමන් කරන්න පහසුකම් ලැබෙනවා අපේ ජනතාවට. ඉතින් වැඩේ හිමින් යනවා. ගිහිල්ලා වීඩියෝ කරන්න අවසර නැහැ. නැවතත් කියනවා දකින්න දේවල්ත් එක්ක බෙදාගන්න. පුළුවන් ඔයාලට මේ වීඩියෝ එක තව කෙනෙකුට දකින්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට හිතෙන දේ, ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. බලාගෙන ඉන්න. ඉස්සරහට තව තියෙනවා වීඩියෝ එක. ජය වේවා.